දෙලුම් ගහක් ගෙදර තිබ්බට හරියට ගෙඩියක් ගන්න බැරි වෙලා තින්නවනේ ඔයගොල්ලෝ හැමෝටම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගෙදර දෙලුම් ගහක් තියෙනවා. හැබැයි ඒ ගහ හරියට මේන්ටේන් කරගන්න දන්නේ නැහැ. ඒක නිසා හරියට දෙලුම් ගහෙන් ගෙඩියක් ගන්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද දෙලුම් ගහේ ගෙඩියක් ගන්න නම් තියෙන ප්‍රධානතම ටෙක්නික් එකක් තියෙනවා. ඒ තමයි දෙලුම් ගහ කප්පාදු කිරීම කියන්නේ. දෙලුම් ගහක් කියලා කියන්නේ පඳුරු සහිතව වැවෙන ගහක්. සාමාන්‍යයෙන් දෙලුම් ගහකට උහේ නිකරුණේ වැවෙන්න දුන්නොත් එයා ගෙඩියක් හදන්න තියෙන පෝෂණය නිස්කාරණේ හැම අත්තකටම වියදම් කරලා ගෙඩියක් ගන්න එක නතර කරනවා. ගෙඩියක් ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඒ නිසි පෝෂණය ගන්න නම් දෙලුම් ගහේ ශක්තිය ඉතුරු වෙන්න ඕනේ. ඉතින් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද දෙලුම් ගහකින් ඕගොල්ලෝගේ ගෙදර වවා ගන්න දෙලුම් ගහක් නිසියාකාරව කප්පාදු කරන්න කියලා. දැන් මගේ ගාව තියෙනවා අවුරුද්දකට කිට්ටුව වයසක. සාමාන්‍ය මාස 10ක් 11ක් විතර පරණ වයස ඇති රෙඩ් ඒන්ජල් එයාලේයර් දෙලුම් පැලයක්. මේ එයාලේයර් කියන දෙලුම් පැල විශේෂයි ඇටවලින් නෙමෙයි ඒව ගන්නෙ. මෞෂාකේ අත්තක් බැඳීමෙන් ලබා ගන්න පැලයක්. මේකේ වර්ගය රෙඩ් ඒන්ජල්. සාපේක්ෂව රෙඩ් ඒන්ජල් කියන වර්ගය ලංකාවේ දේශීය දෙලුම් වලට වඩා ඉක්මන් වර්ධනයක් තියෙනවා. ඒක නිසා නිසියාකාරව නිසි වෙලාවට කප්පාදු කිරීම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. හරි. දැන් මේ තියෙන්නේ මේ දෙලුම් ගහ. දැන් ඔයගලන්ට බැලු බැලමට පේනවා මේ දෙලුම් ගහ හොඳට වර්ධනය වෙලා තියෙන නිරෝගී ගහක්. සාමාන්‍යයෙන් අපි කප්පාදුවට තෝරා ගන්නා මාස තියෙනවා. වඩාත්ම හොඳයි සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ වගේ කප්පාදු කරන එක. ඒකට හේතුව තමයි එතකොට අපිට පොඩි පෑවිල්ලකට අල්ලලා යල් වැස්ස එහෙම නැත්නම් අප්‍රේල් මාසයේ එන වැස්සට දෙලුම් ගහ අල්ලුවාම එතකොට හොඳට මල් පිපෙනවා. ඊට පස්සේ ඒ වැස්සෙන් එන මල් වලින් අපිට සාමාන්‍ය සැප්තැම්බර් වල විතර ගෙඩියක් ගන්න පුළුවන්. නමුත් දැන් මේ ගත වෙන්නේ මැයි මාසයේ වුණත් මම ඕගොල්ලන්ට නිසියාකාරව කප්පාදු කිරීම කොහොමද කියලා දෙන්නම්. කප්පාදුවේදී ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට අදියර තුනක් විශේෂ අදියර තුනක් තියෙනවා. ඒ විශේෂ අදියර තුන මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි අපි සාමාන්‍යයෙන් දෙලුම් ගහේ මුලින්ම තමයි කප්පාදුව පටන් ගන්න. දැන් මේ දෙලුම් ගහේ මුල දිහා බැලුවොත් අපි දෙලුම් වල ගන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන කඳන් 4ක් වගේ තමයි දෙලුම් ගහේ ගන්න ඕනේ. ප්‍රධාන කඳන් 4කට වඩා දෙලුම් ගහේ ගන්න නරකයි. ඒකට හේතුව තමයි එතකොට පඳුරක් වගේ හැදෙන්නේ. හැබැයි ප්‍රධාන කඳන් එකක් දෙකක් ගන්නත් එපා. ඒකට හේතුව දෙලුම් ගහට කඳන් විදින පණුවෙක් ආවොත් අර අපි හදාගත්ත හැම දෙයක්ම වතුර යන නිසා. එතන 4ක් වගේ ප්‍රමාණයක් එහෙම නැත්නම් උපරිම 5ක් ගත්තට කමන්නේ නැහැ. දැන් මේ ගහේ මේ ඔයගොල්ලන්ට පේනවා ප්‍රධාන කඳන් දෙකක් තියෙනවා. ප්‍රධාන කඳන් දෙකට කලින් චුට්ටක් ලං කරලා පෙන්නනවා නම් හරි. ප්‍රධාන කඳන් දෙකයි. ඒ ප්‍රධාන කඳන් දෙකකට බෙදිලා තියෙනවා. මෙතන දෙකයි මෙතන දෙකයි විදිහට අපිට එතකොට කඳන් 4ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ කඳ මෙන්න මේකයි මෙන්න මේ පැත්තෙන් වැවිලා තියෙන එකයි දෙකම දියරිකිලි වැවීම නිසා හැදිලා තියෙන්නේ. දැන් අපි මේක වැවෙන්න දීලා තියෙනවා. දියරිකිලි දැන් තව දියරිකිල්ලක් එනවා මෙන්න මෙතන. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ දියරිකිලි. දැන් ප්‍රධාන කඳන් 4ට වඩා දියරිකිල්ල තව එකක් එනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලම මෙන්න මේ දියරිකිල්ල අයින් කර ගන්නවා. දියරිකිලි තමයි මුලින්ම අයින් කර ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන කඳන් 4ට වඩා මේ කඳ යටින් එක දිගට එන ඇදෙන ඒවා අයින් කර ගන්න ඕනේ. ඒ කරලා මෙන්න මේ වගේ තියෙන යටින්ම එන මෙන්න මේ වගේ මම අතෙන් කඩලා දාන්නත් පුළුවන්. මුලින්ම කඩලා දාන්න ඕනේ. එතකොට පළවෙනියටම තියෙන ටෙක්නික් එක තමයි කඳේ මුල ප්‍රධාන කඳන් 4කට වඩා තියාගන්න දෙන්න එපා. දැන් එකක් තිබ්බ දියරිකිල්ල මම ඒක අයින් කරා. ඊට වඩා තියෙනවා සාමාන්‍යයෙන් වැස්සකින් පස්සේ සාමාන්‍යයෙන් එනවා. ඊගාවට තියෙන කතන්දරය තමයි මේ ගහේ තියෙන මැරුණු අතු සහ කඳ ඇතුළට වැවෙන අතු අයින් කරගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ගහේ මැරුණු අතු කිහිපයක් මට පේනවා. දැන් මේ සාමාන්‍යයෙන් ටිකක් මෙන්න මේක කැඩිලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ලං කරලා පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් තරම් මේක කැඩිලා තියෙනවා. ඒ වගේම චුට්ටක් මේ පැත්තට ආවොත් එහෙම පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා පෙන්වන්න පුළුවන් නම් මැරිච්ච අද මේක හරි පරිස්සමෙන් බලන්න ඕන මැරිච්ච අතු තියනවාද කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේක මේ හරියෙන් කොලත් නෑ. මේක නිකන් මැරිලා වගේ තියෙන්නේ මෙන්න මේක. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මේක මේ බොහොම දුර්වල මැරිච්ච වගේ අතු කෑලි තියෙනවා. අතුරු කිලි තියෙනවා මැරිච්ච වගේ ඒවා. ඒවා අයින් කරගන්න ඕනේ. මේ කඩා වැටිච්චා මැරිච්ච අයින් කරගන්න ඕනේ. දැන් මම මුලින්ම ඒවා අයින් කරගන්නවා. මේකත් අයින් කරනවා. ඊට පස්සේ මේකත් අයින් කරනවා මේ ඇතුළට වැවිලා තියෙන. දැන්
මැරිච්ච සහ කඳ ඇතුළට වැවිච්ච අයින් කරගන්නවා. මැරිච්චයි දැන් මේ තියෙන මේකත් කඩාගෙන වැටිලා ඒකත් වැඩක් නැහැ. මතක තියාගන්න ඕනේ මේ කඳ මුලින්ම කපන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හොඳ නැහැ. දැන් මේකත් වැඩක් නැහැ. මේකත් මේ බොහොම දුර්වල එකක්. බොහොම දුර්වල විදිහට හැදිලා තියෙන්නේ. ඒකත් මම අයින් කරගන්නවා. පුළුවන් දැන් මේක ගහ පොඩ්ඩක් උස යවා ගන්න ඕනේ. දැන් මේක කඳ ඇතුළට මේ කැනොපිය ඇතුළට වැවිලා තියෙන්නේ. ඒකත් ඉවත් කරගන්නවා. දැන් මේ හැම එකක්ම මේ කැනොපි ඇතුළට පල්ලෙහින් එන ඒවා ටිකක් ඉවත් කරගන්නවා. මේකත් එහෙමයි ගහට වර්ධනයට බාධාවක්. ඔයගොල්ලෝ මේකත් පේනවා ගහ යටට වැවිලා තියෙන එකක්. මේ ගහ ඇතුළට වැවිලා තියෙන මේක මැරිච් එකක් ඉවත් කරගන්නවා. මේ මැරිච්ච මේවා ඉවත් කරගන්න ඕනේ. මේවා ඉවත් කරගන්න ඕනේ. දැන් අපේ වෙලාව යන හින්දා මම ඉක්මනින් ඊළඟ පියවරට යන්නම්. දැන් ගහ ඇතුළට වැවෙන ඒවා පුළුවන් තරම් ඉවත් කරගන්න. මම මේ සම්පූර්ණ ගහේ කප්පාදුවක් කරන්න අපිට වෙලාව මදි, ගොඩක් වෙලාවක් යනවා. ඊගාව ටෙක්නික් එක මම කියලා දෙන්නම්. දැන් ඊළඟට තියෙන ටෙක්නික් එක තමයි වැදගත්ම ටෙක්නික් එක. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ දෙලුම් කියන එක මේ වගේ ඉතාලම ඉක්මනින් මේ විදිහට හැදෙනවා. දැන් මේ බලන්න මේක වැවිලා ටක් ගාලා වැවිලා. වැවුනාන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ වතුව මේ කෙලවර ගෙඩිය හැදුනහම මේ ගෙඩිත් එක්කලා මෙහෙම පහළට නැමෙනවා. නැමිලා වෙන්නේ අර ගෙඩියට අවශ්‍ය නිසි පෝෂණය ලැබෙන්නේ නැහැ. ගෙඩියත් බිම ගෑනවා. ඊට පස්සේ අතනින්ම කැඩිලා යනවා. දෙලුම් වල්ලක් දරා ගන්න පුළුවන් තරමේ ශක්තියක් මේකට නැහැ. ඒක නිසා අපි කරන්න අවශ්‍යයි මෙන්න මේ වගේ අතු. මෙන්න මේ වගේ එකක් තමයි බිමට නැමෙන ඒවා. ඊට පස්සේ මේ වගේ අඩියකට වඩා දිගට වැවිච්චා අපි කප්පාදු කරන්න ඕන. කප්පාදු කරනකොට සාමාන්‍යයෙන් දැන් මේකත් දිගට වැවිලා වැඩි. මෙන්න මේ හරියට විතර එනකොට සාමාන්‍යයෙන් කප්පාදු කරන්න ඕනේ. අඩියක් විතර වැවුනහම අඟල් 4ක් අඩු කරලා සුදුසු තැනක් බලලා අපි ඒක කප්පාදු කරනවා. මෙන්න මේක කපද්දි හරි වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ අපිට අවශ්‍ය වෙන්නේ මේක මෙහෙම වැවුණා ඊට පස්සේ තවත් මෙතනින් අත්තක් වවා ගන්න. ඊට පස්සේ අපි දැන් මේ අත්ත ගත්තොත් මේ අත්තත් වැවුණාට පස්සේ තවත් මෙතනින් අතු දෙකක් වවා ගන්න. ඒක නිසා අපි කපන්න ඕන හන්දියකින්. දැන් මෙන්න මෙතන සුදුසු තැනක්. මෙතනින් කැපුවා නම් මෙන්න මේක උඩට යනවා. මෙන්න මේකත් අපි අයින් කරගන්න ඕනේ. මේක පහළටනේ යන්නේ. මේක වැඩක් නැහැ. ඒක නිසා මෙන්න මෙතන මේක ලං කරගෙන ළඟට තියාගන්න ඕනේ. නැත්නම් මෙතනින් කුණු වෙනවා. මෙන්න මේක උඩට නගිනවා. දැන් මේක උඩට වැවුනට පස්සේ මෙතනින් අඩියක් වැවුනට පස්සේ එයා අඩියක් වැවුනට පස්සේ අඟල් 4ක් අඩු කරලා රිකිලි දෙකක් දාන තැනකින් ආපහු කපනවා. අන්න ඒක තමයි ටෙක්නික් එක. දැන් මේක පේනවනේ. මේක ටිකක් බිමටම නැමිලා තියෙනවා. දැන් මං කරන දේ තමයි මෙන්න මෙතන මේක සාර්ථක අත්තක් ගන්න පුළුවන් තැනක්. මෙයා උඩට යනවා. එයාව මම මෙතනින් තියලා මේක අයින් කරනවා. මෙන්න මෙතනින් ලං කරලා කැපුවා නම් දැන් මෙයා උඩට යනවා. මේක පල්ලෙහාට යන එකක් තියෙනවා. මේ පල්ලෙහාට යන එකත් අයින් කරනවා. දැන් මෙන්න මේ දෙකත් දෙපැත්තට වැවෙනවා. මේකත් උඩට වැවෙනවා. මේකත් උඩට වැවෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතනින් පහළට යන එක. මේක පහළට යන එක මේක බාධාවක්. අත්තට ගහට බාධකයක්. මම මේ පහළට යන අත්ත මුළුමනින්ම ඉවත් කරලා දානවා. දැන් ඔන්න මෙයාට බර නැහැ. මෙයා උඩට ඉස්සිලා තියෙනවා. ඉරේලිය පැත්තට මූණ දාලා තියෙනවා. පිරිසිදුයි. ගහ මේ අත්ත දැන් පිරිසිදුයි. ඒ විදිහට පහළටත් දැන් මේක ඇතුළට වැවිලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවාද මේකේ මෙන්න මෙතන ගහ ඇතුළට වැවිලා. මේවා අපිරිසිදුයි ගස් අපිරිසිදු කරනවා. ගහ ඇතුළට වැවිලා, මේ ගහ යටට වැවිලා, මේවා ගහ යටට වැවිලා, ගහ යටට වැවෙන ඒවා, ගහ ඇතුළට වැවෙන ඒවා කපලා මේක පිරිසිදු කරගන්නවා. හොඳට දැන් මෙතනක් තියෙනවා ගහ ඇතුළට වැවෙන එකක්. මේ තියෙන්නේ ගහ ඇතුළට වැවිලා තියෙන්නේ. මෙන් ගහ ඇතුළට අයින් කරගන්නවා. ඒවා අයින් කරගන්න ඕනේ. ඒවා ගහ ඇතුළට වැවෙන්න දෙන්න හොඳ නැහැ. එතකොට හිරු එළිය සහ වාතාශ්‍රය අවහිර කිරීමක් කරනවා. මෙන්න මෙයා ගහෙන් බිමට නැමිලා. ගහෙන් බිමට නැමෙන්නත් දෙන්න එපා. මෙන්න මේ විදිහට අයින් කරලා දාන්න. right? හරි. right. මේක තමයි ප්‍රධාන ටෙක්නික. දැන් ඒකම ආදේශ කරමු මෙන්න මේ අත්තටත් මේ අත්තෙත් මෙහෙම පහළට යනවා වැඩි. පහළට යන්න දෙන්න හොඳ නැහැ එච්චර. මට පේනවා සාර්ථක අත්තක් මට මෙන්න මෙතනින් ගන්න පුළුවන් කියලා. මම මෙන්න මෙතනින්ම අයින් කරලා දානවා. එතකොට මෙන්න මේක සාර්ථකව වැවෙනවා. මෙතන පහළට යන එකක් තියෙනවා. මම මේ පහළට යන එක මෙහෙම අයින් කරලා දානවා. දැන් මට පේනවා මෙන්න මේ අත්තත් සාර්ථකව වැවෙනවා. මේකේ මෙන්න මෙතන හන්දියක් තියෙනවා. මේ හන්දිය උඩට වවා ගන්න පුළුවන් නිසා මම මෙතනින් ඉවත් කරලා දානවා. ලෝභ වෙන්නත් එපා. ගහ මේ විදිහට පුරුදු කරගත්තොත් ගහේ වර්ධනය ඉතාම හොඳයි. කඩතොළු තියන්න එපා කපනකොට. නීට් එකට කපලා දාන්න ඕන. මෙන්න මෙතන
දැන් මෙන්න මේක මෙහෙට වැවෙන එක හොඳයි. මෙතනින් උඩින් කපාදු කරලා දානවා. ඊට පස්සේ මෙන්න මේ අත්තත් අපි බලමු මේක දිගට වැවිලා තියෙනවා. මේකේ තැනක් තෝරගන්න ඕන කපන්න පොඩක් වැඩිපුර හරියක් කැපෙයි මේකේ. මට හිතෙනවා මෙන්න මේක ඉස්සෙල්ලාම පහලට යන එකක් ඒක අයින් කරන්න වෙනවා. මේ පහලට යන කීපයක්ම තියෙනවා අයින් කරන්න ඕන. මේවා පහලට යන ඒවා. මේකේ සාර්ථකයි මේ දෙක සාර්ථකයි මේක සාර්ථකයි. ඒක නිසා හැබැයි මේක මෙතනින් කපපු එකක්. මේක කපපු එකක් නිසා මේක ඉතුරු කරමු මේක මැද්දෙන් වැවෙනවා ඒක අයින් කරන්න ඕනේ. හරියට කැපිලා නැහැ. මේකේ පල්ලෙහාට යන අතු ටික අපි කපලා දාමු. මොකද මේක කප්පාදු කරලා හදාගත්ත අත්තක් මේ මෙච්චර දුරට. ඒක නිසා අපි මේකට ශක්තිමත්කමක් තියෙනවා. මේකේ මේ ගහ ඇතුළට වැවෙන අත්තක් තියෙනවා මෙතන. ඒකත් අයින් කරමු. මේකත් අයින් කරමු. ගහ ඇතුළට වැවෙනවා. ඒ ටික අයින් කරා නම් මේ ගහ මේ අත්ත හොඳට වර්ධනය වෙයි. right. එතන ගහ යටට වැවිච්ච එකක් තියෙනවා ඒක කපනවා. හොඳයි. මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට කප්පාදුව කරන්න වෙන්නේ. ඉතින් මේක ටිකක් සංකීර්ණ වැඩක්. මේක විෂයාකාර පළපුරුද්දක් තියෙන කෙනෙක් කරන්න ඕන. දැන් මෙන්න මෙතන මේක හොඳට වැවෙනවා. මෙතනින් හන්දියක් මතුවෙනවා. ඒකින් දෙකට ගමු. මෙයා මෙතනින් කපමු. අපල යටට යන එක අයින් කරමු. එතකොට එයා උඩට වැවෙනවා. මෙන්න මේ ආකාරයෙන් ලස්සනට කප්පාදු කරගන්න ඕන දෙලුම් ගහක්. මේ ගහ තාම කප්පාදු කරලා ඉවර නෑ. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා වීඩියෝ එක දැන් මෙතනින් නවත්තනවා. අනිවාර්යයෙන්ම අඩුම තරමේ වසරකට දෙවරක් කප්පාදු කරන්න ඕන. විශේෂයෙන්ම අස්වැන්නකට දාන්න කලින් කප්පාදුවකට ලක් කරලා පොහොර දාලා වතුර දාන්න ඕන. එතකොට තමයි මල් එන්නේ. එතකොට සාමාන්‍යයෙන් කප්පාදු කරනකොට කාලය තෝරගන්න පායන කාලයක කප්පාදු කරන්න. නැත්නම් ගහට දිලීර හානි වැඩි. හොඳ පායවිල්ල කාලයක කප්පාදු කරලා ඊට පස්සේ පළවෙනි වැස්සට වස්සම පොහොර ටික දාලා දැම්ම ගමන් හොඳට දළු ඇවිල්ලා මල් ඇවිල්ලා ඒ මල් ටිකෙන් හොඳ ගෙඩියක් ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝගේ ගෙවල් වල තියෙන ගහත් මේ විදිහට හදාගන්න. කපාදු කිරීම ගැන තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඊට පස්සේ ආයි වීඩියෝ එකක් දාන්නම්.